සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඔයාලා මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න වෙනදා වගේම අදත් ඉරිදා දවසක්. ඉරිදා කියන්නේ ඉතින් අපිට නිවාඩුනේ. ඉතින් අපි බැලුවේ හවස් වෙලා පන්සල් යන්න. පන්සල් යන්න කලින් බුදුසාදුට පූජා කරන්න නෙළුම් මල් ටිකක් කඩා ගන්න වැවට යන්න කියලා තමයි බැලුවේ. වැව තියෙන්නේ අපේ ගේ ළඟමයි. ඔන්න ඉතින් බලන්නකෝ අපේ හබිය වැවට බැහැලා නෙළුම් මල් කඩන විදිහ. ගොඩක් ගැඹුරු නැතත් මේ වැව ටිකක් භයානක වැවක්. මොකද මේ තනකොළ හිම වැවිලා තියෙනවා වැවේ. ඉතින් පරිස්සමට ගිහිල්ලා කඩන් එන්න කියලා මං ඉතින් හස්බන්ඩ්ව යවුවා. එයා කඩන් එනකල් මං ඉතින් උඩට වෙලා බලාගෙන හිටියා. පේනවනේ යාළුවනේ කකුල් දෙකේ මඩත් ගෑවිලා. ඔන්න බලන්නකෝ ඉතින් එයා මල් කඩාගෙන ඇවිල්ලා. ඉතින් දැන් අපි මඩ ගෑවිච්ච කකුල් දෙක සෝද ගන්න යන්න තමයි හැදුවේ. කකුල් දෙක සෝදගෙන අපි දැන් ඔන්න පන්සලට යන්න පිටත් වුණා. අද යන්න හදන්නේ යුදගනාව පන්සලට. යුදගනාව පන්සල තියෙන්නේ බුත්තලේ ඉඳලා වැල්ලවායට යද්දී ඒ අතරතුර තමයි තියෙන්නේ. ටිකක් දුර යන්න ඕනේ අපිට නම්. ඔන්න බලන්නකෝ ඉතින් අපි වෙල්යායවල් පහු කරගෙන ඉස්සරහට යනවා. මේ තියෙන්නේ යුදගනාව හන්දිය. හන්දියේ තමයි හන්දියෙන් වම් අත පැත්තට තමයි හැරෙන්න ඕනේ. ඔන්න ඉතින් අපි දැන් පන්සල් පාරට හැරුණා. මෙතන ඉඳලත් මං හිතන්නේ මීටර 700ක් විතර තියෙනවා අපිට පන්සලට. ඒ යන අතරතුරේ පාර දිග හරිම ලස්සනයි. පුත්තල කියන්නේ මං හිතන් හිටියේ ඇත්තටම වියලි කලාපේ ඒ පැත්තට අයිති කියලා. ඒ වුණාට දැන් බලන්නකො කොළම කොළ පාටින් ගස් දිලිසෙන විදිහ නේද? පන්සලට නම් ඉතින් තව යන්න තියෙනවා. ඒ අතරතුර ඔයාලා චුට්ටක් බලන්නකො වටපිටාව දිහා. මේ පන්සලට දොර බැහැර ඉඳන් කට්ටිය පවා එනවා ට්‍රිප් යන්න. ඔන්න බලන්නකො බස් එකක් ඇවිල්ලා තියෙනවා. ඔන්න දැන් අපි පන්සලට කිට්ටු කරලා ඉන්නේ පන්සල ඉස්සරහා වගේ. ඔය තියෙන්නේ මේන් ගේ පන්සලට යන. අපි දැන් පන්සලට යන්න තමයි හදන්නේ. එළියෙන් සරප්පු දෙක ගලවලා තමයි ආවේ. බලන්නකෝ පන්සල හරිම ලස්සනයි. ඒක එතනට ආවහම මාරම ශක්තිය එන්නේ. ඒක කියලා නිම කරන්න බෑ. බලන්නකෝ බෝධියම ලස්සන හදන බෝධියක්. අපි දැන් ඉස්සල්ලාම මල් ටික එහෙම හදලා මල් වලට පැන් කලර් අරන් එන්න තමයි යන්න හදන්නේ. ඊට කලින් කඩාගත්තන එක පිපිලා තිබ්බේ නැහනේ. අපි මල් ටික දිගාරින්නත් ඕනේනේ. ඉතින් අපි මල් දිගාරින්න කියලා තමයි දැන් හදන්නේ. ඔන්න බලන්නකෝ ඉතින් හස්බන්ඩ් මල් ටික දිගෑර ඉස්සරහට යනවා වතුර ටිකක් ගේන්න. ඔන්න බලන්න ඉතින් මට නම් මල් ටික දිගාරින්න දුන්නේ නැහැ. එයා තමයි මල් ටික සරේ බලන් හිටපු එක තමයි ඉතින්. චුට්ටක් වෙලාවක් ගියා. ඉතින් මල් ටිකක් තිබ්බා. ඔන්න බලන්නකෝ ඉතින් එස්සන්ට දිගාරින විදිය. ඔන්න දිගෑරපු ලස්සන සුදු නෙළුම් මල් වගේකුයි රෝස පාට නෙළුම් මල් වගේකුයි ගොඩක් තිබ්බා. ඉතින් මාත් එක මලක් දිගාරින්න තමයි හැදුවේ. දිගෑරියා. ඔන්න ඉතින් අපි මල් ටිකක් දිගෑරලා ඊළඟට අපි යන්න හැදුවේ මල් පහන් ඊට කලින් ඉන්නකෝ හස්බන්ඩ් පොඩ්ඩක් හැඩ වෙලා එහෙම එනකල්. තාම අපි මල් ටික දිගාරිනවා. මල් ටිකක් තිබ්බනේ. තාම ඉවර කරගන්න බෑ අනේ. තියෙනවනේ. ඔන්න ඉතින් අපි මල් ටිකත් අරගෙන බුදුසාදුට මල් ටික පූජා කරලා සාදුගෙන් ඉල්ලුවා අපි දෙන්නට හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනි කියලා. ඊට පස්සේ අපි හඳුන් කරලා පැන් කලෙත් අරගෙන ගියා බෝධිය නාවන්න. ඔන්න බලන්නකෝ හස්බන්ඩ් ඉතින් අපල ටික සේරම දුරු වෙන්නේ කියලා බෝධිය නාවන හැටි. බෝධිය නාවලා අපි ඊළඟට කරේ පහන් පත්තු කරන එක. දැන් නම් පොඩ්ඩක් රෑ වීගෙන එනවා. ඒ වුණාට ඉතින් පන්සල් ආපු එකේ පහනකුත් පත්තු කරන්නම එපේ. පොල් තෙල් ටිකක් දාලා පහන පත්තු කරන්න තමයි හැදුවේ. ඉන්නකෝ කරුවල නිසා කිසිම දෙයක් පේන්නේ නැහැනේ. පහන පත්තු කරාම පේනවනේ.
පහන පත්තු කරලා බුදු සාදුකින් ඉල්ලුවා පහන යාගේම අපේ ජීවිතත් ආලෝකමත් වෙලා කරදර වලින් තොර ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා. අපි පහන් පත්තු කරලා අපි චෛත්‍යයට යන්න කියලා හැදුවේ. චෛත්‍යයට ටිකක් යන්න ඕනේ. මීටර 500ක් විතර තියෙනවා. පන්සලේ ඉඳන්. ඔන්න බලන්නකෝ චෛත්‍යයට ඇතුල් වෙන තැන යුදගනාව පුරාණ වෙඩිමයි ගහලා නම් තියෙන්නේ බෝඩ් එකේ. ඉතින් අපි දැන් හිමීට ඉස්සරහට ගියා. තව ටිකක් යන්න ඕනේ. අපි දෙන්න සෙරප්පු ගලවලම තමයි ගියේ. ඔන්න බලන්නකෝ ඉතින් හස් ටිකක් අරගෙන යනවා චෛත්‍යයට පූජා කරන්න. දැන් නම් ළඟයි ඔන්න චෛත්‍යයට ඈතින් පේනව නේද? අපි රෑ ගියපු නිසා හරියටම පැහැදිලි නැහැ. නමුත් මම පොඩි වීඩියෝ එකක් ගත්තා. අපි ඉස්සරහට ගිහිල්ලා බලමුකෝ. ඔන්න චෛත්‍යයට ඇතුල් වෙන චූටියට හදපු බුදුගෙයක් තියෙනවා. ඔන්න බලන්න බුදුගේ ඇතුළ හරිම ලස්සන පරණ චයක් තියෙනවා. ඒක මං හිතන්නේ ගොඩාක් කාලයකට කලින් ඇඳපු එකක්. හරිම ලස්සන එනම පරණ චිත්‍ර වගේක්. සමහරක් ඒවට චුට්ටක් හානි වෙලා තියෙනවා. බලන්නකෝ ගොඩ කාලයකට කලින් ඇඳපු අපේ හස්බන්ඩ් නම් පත්තු කරනවා චෛත්‍යයට. පහන පත්තු කළා. හඳුන් කුරුත් පත්තු කළා. අපි ඉතින් බුදුන්ට වැඳලා පන්සල් හිටියා. බලන්නකෝ ඉතින් යා පහන පත්තු කරන විදිහ. ඔන්න ඉතින් මාත් ඉතින් පහනක් පත්තු කරා. නැතිනම් පන්සල් ආපු එකනොත් වැඩක් නැහනේ. පහන පත්තු කරලා චෛත්‍යයට වැඳලා අපි දැන් එන්නයි හදන්නේ පන්සලෙන්. පන්සල එළියට එද්දී එතන චෛත්‍ය තියෙනවා පොඩි ගල් වලින් හදපු අර පරණ කාලේ අර ගල් වගේ තියෙන්නේ. අන්න ඒ වගේ ඒවා වගේක්. ඔන්න බලන්නකෝ යාළුවනේ. ඔය තියෙන්නේ. රෑ නිසා නම් ඒවා පේන්නේ නැහැ. ඉතින් අපි දෙන්න ආවා පන්සලෙන් එළියට එන ගමන් තාම ඉන්නේ පන්සලෙන්. එළියට ඇවිල්ලා අපිට තව පොඩි ගමනක් යනවා. ඔන්න ඉතින් අපි පන්සලෙන් දැන් ඒ ගමන යන්න පිටත් වෙනවා. ඇත්තටම දන්නවද අපිට යන්න තියෙන්නේ? අපි දැන් ඊයේ දවස් 6ේම වැඩනේ. ඉතින් වැඩ නිසා ඒ දවස් 6ට හරියන්න අපි එළවලු ගන්න යන්න ඕනේනේ. ආපහු අපිට පුත්තල ටවුන් එකට තමයි යන්න වෙන්නේ. දැන් අපි මේ ටවුන් එකට යනවා. දැන් නම් ගොඩක් රැ වෙලා 7ට විතර ඇති. අපි දෙන්න මේ පුත්තල ටවුන් ඉස්සෙල්ලාම යන්න ඕනේ. දැන් ඔන්න හොස්පිටල් එක පහු කරලා ඉස්සරහට යන්න. අපි ඉස්සෙල්ලාම යන්න ඕනේ BOC එකේ ATM එකට. ATM එකට යද්දි බලන්න පුත්තරන් එක දවල් වෙලාවට වගේ නෙවෙයි. රෑට ලයිට් දාලා ඒත් ඉතින් ලස්සන පුත්තල රෑටත් බලන්නකෝ. අඳුරු පැත්තක් නම් පේන්නේ නැහැ මොකද මේ ලයිට් දාලානේ තියෙන්නේ. ඉතින් අපි ATM එකට ඇවිල්ලා සල්ලිත් අරගෙන ඊට පස්සේ ගියා අපි එළවලු ගන්න එළවලු කඩේට. බලන්නකෝ ඉතින් මං හිමීට එළවලු තෝරන එළවලු තෝරලා ඔක්කොම ටික බිල් කරන්න තමයි හදන්නේ. එළවලු තෝරලා නම් ඉවරයි. ඔන්න බලන්න අපි එළවලු ගන්න කඩේ හැම එළවලු ගන්න එතනින් පොට් සිටියට නම් යන්නේ. ඊට පස්සේ අපි තොක කඩේ ගාවින් පොඩ්ඩක් නතර තව බඩු වගේක් ගන්න. ඔහු සල්ලි මදි වෙලා ATM එකට ගියා සල්න. ATM එකෙන් සල්ලි නෑ. ආපහු ඔන්න අපි ගෙදර යන්න හදන්නේ. එහෙනම් යාළුවෝ දවසක් ලයික් කරන්න, ෂෙයා කරන්න. මතක ඇතුව subscribe කරන් යන්න.